අයිබෝන් ඔයගොල්ලන්ට මම මුලින්ම පටන් ගන්නවා MS Word වලින් ICT කරන අය දැන් දන්නවා දැනට මේක 10 වසරේ පාඩමක් MS Office Family එක ඇතුලේ තියෙන පාඩම් හතරෙන් මේ කොටස් එනවා කියලායි දැන් ළමයි දන්නේ නේද? එතකොට අපි ඒ ටික ඉවර කරලා ඉමු අනිත් පාඩම් වලට යන්න ඉස්සෙල්ලා Word, Excel, PowerPoint, Access කියන පාඩම් ටික ඉවර කරලා ඉමු ඊළඟ අනිත් ඒවාට යන්න කලින්. හරිද? ඔයගොල්ලන්ට සාමාන්‍ය දැනුමක් හරි ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාස කරලා තමයි මම මේ ඉක්මනට මේ ටික කරගෙන යන්නේ. අනිත් ළමයි වගේ නෙමෙයි ICT ළමයින්ට knowledge එක තියෙනවනේ. හරි? එතකොට Word පාඩම ගත්තොත් අපි Word කියලා පාඩම මේක load කරාට පස්සේ මෙතන උඩම එනවා title bar එක, ඊළඟට එනවා menu bar එක, ඊට පස්සේ එනවා standard tool bar එක, මෙතන තියෙනවා minimize, maximize, close කියලා button. මෙතන තියෙනවා ruler එක මේකට කියන්නේ. මේ කොටසට කියනවා document window කියලා. මේකට කියනවා අපි scroll bar කියලා. scroll bar කියන්නේ එහා මෙහා යන එක පිටුවේ. හරිද? එතකොට ඔය ටික නම් කරගන්න අපෝ මුලින් ඉඳන් බලන්න title bar, menu bar, standard tool bar, minimize, maximize, close, scroll bar, document window, ruler එක. හරිද? ඒ ටික හොඳට නම් කරලා මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මේකෙදී home menu එක කියලා කියන මේකට tab එකක් කියලා කියනවා. home tab එකේ අපි ගියොත් මෙන්න මේ standard tool bar එක එහෙම නැත්නම් මේකට කියනවා ribbon එක කියලා. ribbon එක කියලාත් කියනවා. මේකෙදී මෙන්න මෙතන තියෙන tab එකක තියෙන properties තමයි තියෙන්නේ. කියන්නේ properties කියන්නේ ඒකේ ගුණාංග. ඒ කියන්නේ ඒකේ මේ tab එක ක්ලික් කරපුවාම ඒකේ තියෙන commands තමයි මේකෙදී දකින්න පුළුවන් වෙන්නේ. හරිද? එක tab එකට එකින් එක වෙනස් වෙන commands. අපි මුලින්ම ඉගෙන ගමු home tab එක. හරිද? home tab එක ගත්තාම මුලින්ම තියෙනවා මෙතන font කියලා එකක්. ඒ කියන්නේ font කියන icon එකකින් කරන්නේ font එක. ඒ කියන්නේ මේකේ තියෙන අකුරු හැඩයන් ඔයාලට ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරාම අකුරු තියෙනවා මේ විදිහට සිංහල, ඉංග්‍රීසි වැල් අකුරු ඔය වගේ ගොඩාක් තියෙනවා අකුරු වර්ග ගන්න. ඔයාලට කැමති ස්ටයිල් එකක් අරගෙන ටයිප් කරන්න පුළුවන්. හරිද? ඔය වගේ එකක් ගත්තොත් ඔය විදිහට තමයි දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ අපි වෙනත් ස්ටයිල් එකක් ගමු. ඔය විදිහට තමයි දකින්න හම්බෙන්නේ. හරිද? මෙතන තියෙනවා font style එක. එතකොට ඔයගොල්ලන් දැන් දැනගන්න ඕනේ මේ සාමාන්‍ය exam එකකට එන්නේ මේවා නම් කරන්න එනවා සමහර වෙලාවට. සමහර වෙලාවට mail merge එකක් එනවා. කියන්නේ මේ tool එක නම් කරන්න නම් එනවා අඩුයි. සාමාන්‍යයෙන් එන්නේ මෙන්න මේකේ මේ commands මේ icons ටිකක් දීලා ඒ වගේ සිද්ධ වෙන දේ නම් කරන්නයි එන්නේ. ඒක කරගන්න පුළුවන් වෙනවා. ඒකට මේ ටික කරපුවාම right මේකෙන් font style එකක් වෙනස් කරා. ඊට පස්සේ මෙතන තියෙනවා font size එක. font size කියන්නේ ඔයාලට ගොඩාක් font size දෙන්න පුළුවන්. මේකේ පේන්න තියෙන නම් 72 දක්වා. නමුත් ඒ වුණාට මෙතන type කරලා ඔයාලට අගයන් දෙන්න පුළුවන්. font එක size එක type කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් තෝරලා ගන්නත් පුළුවන්. කැමති size එකකට වැඩ කරන්න පුළුවන්. හරිද? එතකොට ඒක හරි. එතකොට අපව තියෙනවා මෙතන bold කියලා එකක්. මේ bold කියන එකෙන් සිද්ධ වෙන්නේ highlight කරලා මේක අපි text එකක් highlight කරලා bold press කරාම ඒක අකුරු තද පාට වෙනවා. හරිද? ඔන්න බලන්න bold එක අයින් කරපුවාම හරිද? අකුරු ටිකක් තද පාටින් ගන්න පුළුවන්. අපි සාමාන්‍ය මාතෘකාවකට heading එකකට මේක bold කරලා දෙනවා. හරිද? එතකොට මේ underline එකෙන් කරන්නේ අකුරු ඇද කරන්න පුළුවන්. පොඩක් ඇද කරන්න පුළුවන්. හරිද? underline එක අයින් කරපුවාම අයින් කරන්නත් ඒකම ක්ලික් කරන්න ඕනේ. අයින් කරපුවාම ඊට පස්සේ අයින් වෙලා යනවා. පැහැදිලිද? දැන් අපි මේවා එකට දාමු underline එකක්. right මෙතන underline මේ චූටි ඊතලයක් තියෙනවා නේද මෙතන? ඒ අකුරු ගාව තියෙන ඊතලේ ක්ලික් කරපුවාම මේ underline එකක් දාන්නත් තියෙනවා. underline එකක් කියන්නේ අකුරු යටින් ඉරක් අඳිනවා. ඉර අඳිනකොට ඒකේ ස්ටයිල් එකකට මාරු කරගන්නත් පුළුවන් ඔයාට. හරිද? මේ විදිහේ දෙයක් හරි මේ විදිහේ දෙයක් හරි
මාරු කරගන්න පුළුවන්. ඒක කැමති විදියකට. එහෙනම් අන්ඩර්ලයින් එකක් දෙනවා මම නිකන් අන්ඩර්ලයින් එක දෙන්නත් පුළුවන්. හරිද? ඊට ඒක අන්ඩර්ලයින් එක අයින් කරලා දාන්නත් පුළුවන්. මේ රතු පාටින් ඉරියෙන්නේ මේ වචනේ වැරදි නිසා ඒව දන්නවනේ නේද? right. ඔන්න. ඊට පස්සේ මේකේ අන්ඩර්ලයින් එක නැති කරගන්න ඕන නම් කියන එක ප්‍රෙස් කරනවා. ඒක පැහැදිලිද? bold, italic, underline. ඒ ටික පැහැදිලිනේ? එකෙන් මොනවද වෙන්නේ කියලා ලියා ගන්න පුළුවන් නේ. right. ඊළඟට තියෙනවා font color. font color එක බලමු. font color එක. font color එකකින් කරන්නේ අකුරු වලට පාටක් දාන. නේද? අකුරු මෙන් highlight කරලා font color ගිහලා මෙතනදී කැමති color එකක් තෝරලා පාටක් දානවා. එහෙම නැත්නම් මෙතනදී click කරලා more colors යනවා. ඒතර standard custom කියලා එනවා. ඔයාලට කැමති එකකින් color click කරලා colors දෙන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ආයෙ තියෙනවා එතන gradient කියලා තියෙනවා. gradient fill එකක් දෙන්නත් පුළුවන් colors වලට මේ අකුරු වලට. ඒක තමන් කැමති විදියට මේකේ grade more gradients කරනවා ඉස්සරහට. ඒ විදියට දෙන්න පුළුවන් එන අකුරු වල පාට. එතකොට මේ වගේ එකක් මේ වගේ icon එකක් ඇඳලා paper එකක තිබුණොත් මොකද්ද මේකෙන් කරන්නේ? colors දානවා අකුරු වලට. හරි? right. ඊළඟට මේකෙන් අකුරු වැඩි කරන්න පුළුවන්, මේකෙන් අකුරු කුඩා කරන්න පුළුවන්. මේ දෙකට කියනවා increase font, decrease font කියලා. මේකට කියනවා decrease font කියලා. decrease කියන්නේ අඩු කරගෙන යනවා size එක. increase කියන්නේ වැඩි කරගෙන යනවා size එක. හරිද? ඒවා මතක තියාගන්න. මේවා පෙන්ටි අද්දි පෙන්නනවා අකුර. මේ ටික මතක තියාගන්න increase ද decrease ද කියලා. මෙතනින් වෙන්නේ cases පහක් තියෙනවා. ඒකෙදි ඒක මම කියලා දෙන්නම් මේකෙත් පස්සේ. ඒ කියන්නේ අර capital simple ભેදයකින් හදා ගන්න පුළුවන්. right. මෙතන තියෙනවා text effect එකක්. මේ effect එකත් ඉස්සරහට කරනවා. ඒ හින්දා මේකත් කරන්නේ නෑ මෙතනදී. දැන් text එකට effect එකක් දාන එක. right. එතකොට තව එකක එතන දෙයක් තියෙනවා කරන්න. මේ අපි සාමාන්‍ය දිනයක් ලියද්දි දැන් අපි ගමුකෝ 4යි ඒක නම් එනවා මේක නම් එනවා ඉබේම මාර්ච් කියලා ඒ වගේ මේ TH උඩින් එනවා පේනවද ඔයාලට මේ ලයින් එක කෙලින්ම නෙමෙයි පොඩ්ඩක් උඩින් එනවානේ එන්න ඒ වගේ ගන්න ඕන නම් අපි ලියන්නේ මෙන්න මේක ඒකට කියනවා සුපර්ස්ක්‍රිප්ට් කියලා මොකද්ද සුපර්ස්ක්‍රිප්ට් කියලා කියනවා සුපර්ස්ක්‍රිප්ට් එකෙන් උඩ කොටස සුපර්ස්ක්‍රිප්ට් දුන්නාම මේකෙදී TH කියන එක විතරක් උඩින් එනවා. හරිද? ඒක අයින් කරාම සාමාන්‍ය විදිහට එනවා. ඉතින් බලන්න. TH එක ක්ලික් කරලා සුපර්ස්ක්‍රිප්ට් දුන්නාම පොඩ්ඩක් උඩින් එනවා. ඒක අයින් කරාම සාමාන්‍ය විදිහට එනවා. ඒතර ඔයාලට බලය ලියන්න. දෙකේ දෙවෙනි බලය. ඔන්න වගේ තියනවා කියනකො බලය ලියන ඒවා. බලය ලියනකොට අපි පේලිය කෙලින්ම ලියන්නේ නැහැ නේ චුට්ටක් උඩින් ලියන්නේ නේද? ඒ වගේ අවස්ථාවලදී මෙතනදී එකක් ක්ලික් කරලා මේක ගන්නවා බලය. දැන් දෙකේ තුන්වෙනි බලය. ඔන්න. පැහැදිලිද? දෙකේ තුන්වෙනි බලය. ඔන්න ඔය වගේ බලයක් ලියන්නේ. පැහැදිලිද එතකොට? right. දිනේ දාන්නේ TH විතරක් highlight කරලා අපි superscript එක ගන්නවා. පොඩ්ඩක් උඩින් type වෙනවා. එහෙනම් පැහැදිලි නේද මේක? බලය ලබා ගන්නෙ ඔය විදිහට. හරිද? superscript එකෙන් තමයි පොඩ්ඩක් ඉහළින් type කරන්නේ. හරි. එතකොට හැබැයි මේක දැන් අර මෙතන ක්ලික් කරලා තියද්දිම අනිත් පැත්තට ගෙනිච්චොත් මේ size එකට තමයි type වෙන්නේ. එහෙනම් මේක අයින් කරන්න. ඒක effect එක දුන්නා ඊට පස්සේ අයින් කරා. ඊට පස්සේ මේකෙදි අපි මේකෙදි දෙමු පහලින් ගන්න. දැන් අර අණුවක් ලියද්දි අපි ලියනවා H2O කියලා. අකුරු වර්ගය. O2 H2 කියලා ලියනවනේ. මේ ලියද්දි මේකේ විද්‍යාව මේ රසායන විද්‍යාව ලියද්දි මේකේ අණුව ලියන්නේ පොඩ්ඩක් පල්ලෙහායි. ඒ නිසා අණුව සිලෙක්ට් කරලා මේකෙදි මේකට කියනවා පුතේ සබ්ස්ක්‍රිප්ට් කියලා. සබ්ස්ක්‍රිප්ට් එක කියලා කියනවා. හරිද?
මේ ඔක්සිජන් ලියද්දී ඒකත් සබ්ස්ක්‍රිප්ට් කරනවා. ඉන්නේ ඒ වගේ තමයි ගන්න. පොඩ්ඩක් පල්ලෙන් ගන්නෙත් පොඩ්ඩක් උඩින් ගන්නෙත් ඔන්න ඔය දෙකෙන් මේ දෙකෙන්. මේකට කියනවා සුපර්ස්ක්‍රිප්ට් කියලා. මේකට කියනවා සබ්ස්ක්‍රිප්ට් කියලා. හරිනේ එතකොට ගැටලුවක් නැහැ නේද? right. අපි දැන් ඒකත් කරගත්තා ඊට පස්සේ. right ඊළඟට තියෙන්නේ අපි දැන් මිස්ටර් මිසිස් කියලා ගත්තා. මිස්ටර් ඉරක් දාලා මිස් ඊට පස්සේ මිසිස් වෙනවා නේද? දැන් අපි කියමු මහත්මයා මහත්මිය මෙනවිය කියලායි තියෙන්නේ. හරිද? එතකොට මෙතනින් එකක් නේ තෝරගන්න ඕනේ. මෙතනින් එකක් නේ තෝරගන්න ඕනේ. හරිද? එතකොට අපි කරන්නේ මොකද්ද? මෙතනදී මේ එක දෙකක් කපලා එකක් තියෙනවා. හරිද? මිස්ටර් ඕනනම් අපි මේ දෙක කපන්න ඕනේ. මිසිස් ඕනනම් මේ දෙක කපන්න ඕනේ. මිස් ඕනනම් මේ දෙක වෙන වෙනම කපන්න ඕනේ. හරිද? පැහැදිලිද? එතකොට ඒක කරන්නේ මෙන්න මෙහෙම. අපි කියමු මිසිස් ඕන කියලා. මේ ටික හයිලයිට් කරලා මේකෙදි මේ ABC කියලා තියෙන ස්ට්‍රයික් ට්‍රූ කියනවා. ඒක ප්‍රෙස් කරනවා. හරිද? දැන් ප්‍රෙස් කරලා ඒක වැරදි නම් මේක හයිලයිට් කරලා ආපහු ප්‍රෙස් කරනවා. එතකොට ඒකේ සිද්ධ වෙන ක්‍රියාවලිය ආය නවත්තනවා. පැහැදිලිනේ? හරිද? මිස්ටර් ඕන නම් මේ දෙක කපලා දානවා. පැහැදිලිනේ? right. ස්ට්‍රයික් ට්‍රූ එක. මේ වගේ නම් මතක තියාගන්න පුතේ. මේකට කියන නම මතක තියාගන්න. ඒක තමයි එතෙන්ට පේපර් එකට ලියන්න එන්නේ ගොඩක් වෙලාවට. right. මේ ටික හරි. මේ ටිකත් හරි. මේ දෙක මම කියලා දෙන්නම් ඉදිරියේදී. ඊළඟ කොටස් ටික අපි ඊළඟ පාඩම් වලදී ඉගෙන ගනිමු. මගේ channel එක subscribe කරන්න. ඉගෙනගත්ත පාඩම් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, like කරන්න. තව කෙනෙකුටත් මේ වීඩියෝ නරඹන්න ෂෙයා කරන්න. ඕගොල්ලන්ට ආයිබෝවන්.